සුගත් මෙන්න මං ඔයාට හැලපු වගේ කතාගෙන ආවා. හැලප? කඩලා නැහැ. හැමදේම කඩලා ඕනේද? අද හැලප ගන්න. හැලප බොර කාට් කුට්ටමක් වගේ. නේ? ආසම කෑමක් තමයි හැලප කියන්නේ. ඔයාට කියන්නේ පොඩි කාලේ අපේ අම්මා මේ කැන්ද කොලේ මෙහිම නමල හැලපි හදද්දි ඒ මට අපේ අම්මා මතක් වෙනවා. අනේ සුගත් අතකනිපා. දැන් කන්න මේ අම්මා හදද්දි මම 10ක් විතර කනවා. ඔව් අපේ ගමේ කොල්ලෝ ඔක්කොම මට කියන්නේ ඒ හැලප මිමි මගේ අතින්ම කන්න ඕනේ. කොහොමද? හරි මේ ඔය තර්ඩ් ක්ලාස් කොළ මම දන්නේ හයි ක්ලාස් කොළ විතරයි. මේ සප්න ඔයා දන්නේ නැහැ ඒකනේ කියන්නේ මේ කැන්ද කොළ කියන්නේ මේ ගස්වල තියෙන මෙහෙම තියෙනවා. මේවා හරි පිළිසුදු කොළ జాතියක්. මේ හොදලා කරලා දාන්න තියෙන. අයියෝ අපි අපිරිසුදු කියන්නේ මේක. අපිරිසිදුයි කියන්නේ මෙයා අර හන්දියේ තියෙන කැවුම් කොකිස් කඩෙන් තමයි ඔය හැලප ටික ගත්තේ මම දැක්කා. අනේ ඇමතිතුමා මේ ගෑණි කියන ඒවට අවු වෙන්න එපා. මේ ගෑණි දිවියම කන්න ඕනේ බෑ කියන මගේ දෑතින් හැදුවේ. ඇමතිතුමා හැටි මූණේ හැලපයක් වගේ. නෑ සම්ප්‍රා මම දන්නවා මෙයාගේ දෑතින් බොහොම මහන්සි වෙලා කුලක්කන් අඹරලා මේ අමාරුවෙන් හදලා තියෙන මේක ඇයිවා නැහැ කියන්නේ මම. දැන් එතකොට ඔයා ඒක බලන් හිටියද? බලන් හිටියද? මම බලන් හිටියේ නෑ. මම හිතනවා එහෙම ඇමතිතුමා මං ඇමතිතුමාට මේ ඕක හැදුවෙම දියවැඩියාවට හොඳයි නේ. දියවැඩියට හොඳද? ඇමතිතුමා කන්න එපා. කොලෙස්ටරෝල් වලට හොඳම නෑ. අනේ මේ ඇමතිතුමා මං කියන දේ අහන්න ඇමතිතුමා මේ එදා මෙයා කේක් ගෙන ආපුවම ඔයා මට කියනවා තූ දාන්න කියලා. දැන් මෙයා හැලපගෙන ආපුවම මෙයා මට කියනවා තූ දාන්න නෑ කියලා. එයා හැලපගෙන ආපුවම මම තූ දාන්න. හරි උඹලා දෙන්නේ කවුරු හරි හැලප හරි ඒක මොන රෙද්ද ගෙනාවත් නැත්නම් තූ දාන්න කියන්නේ මට කන්න නෑනේ තූ දාන්න කියනවා. මම මේ ඔක්කොම මේ ජනේලේ ගෙදර කරනවා. විසිකර. එපා මං යන්න ඇමතිතුමා මේ හැලප විසි කරන්න එපා කන්න හොඳේ. මේක කන්න මං යන්න. ඇමතිතුමා මං එළියට යන්න. හැබැයි ඔයාව තූ දාන්න. අනේ තූ දාන්න ඔයන්. තූ දාන්න.